රයිට් අද යන්නේ සිංගප්පූර් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් වල මේ කටුනායක ඩිපාර්චර් ගේට් එක ටිකක් බිසි. එතනින් ඇතුල් වෙලා දැන් යන්න තියෙනවා අපේ බැංකු කවුන්ටර්ස් හරහා කොමන් රූම් එකට. රයිට්. මම දැන් යනවා බැංකු කවුන්ටර්ස් හරහා. මේ හරිය තමයි බැංකු කවුන්ටර්ස් ටිකයි එහා පැත්තේ සෝනියා ෂොප්ස් දෙපැත්තේ තියෙන්නේ. මෙතනින් පුළුවන් අපිට කෑෂ් එහෙම මාරු කරගන්න යන රටේ කරන්සි එහෙම ගන්න ගොඩක් වෙලාවට ප්‍රධාන රටවල් වල කරන්සිස් මෙතන තියෙනවා. ඒ මම අද එනකොට එතෙන් අරන් ආවා. ඒකින්ද මම අද මෙතනට යන්නේ නැහැ. මම දැන් ඉන්නේ කොමන් රූම් එකේ, කොමන් ඒරියා එකේ. මේ හරියට එනකන් එන්න පුළුවන් අපිව පස්සන්න රට යන අයට එක්ක එන අයට මෙතනින් එහාට එයාලට යන්න බෑ. මෙතනින් එහාට යන්න පුළුවන් ෆ්ලයිට් ටිකට් එකක් තියෙන කෙනෙක්ට විතරයි. සෝ මෙතන හරි ස්පෙෂල් තැනක්. සමහර දුක් වෙන, සමහර සතුට වෙන, හිතේ බලාපොරොත්තු ප්‍රතිබද්ධගෙන වෙන රටකට යන තැනක්. මම චුට්ටක් මෙතනට වෙලා ඉන්නවා. මට තව වෙලා තියෙනවා මගේ ෆ්ලයිට් එකට චෙක් ඉන් වෙන්න. මේ හරිය තියෙනවා ටර්මිනල් 3 එකේ පොඩි මිනිචර් එකක්. මට ඒක යන්න වෙලාවක් නැති වෙයි වගේ. මට එකපාරට බැලුවට පෙවුනෙත් නැහැ. ඒකම අර තියෙන කාගිල්ස් එක මොන හරි කන්න බොන්න දේවල් ගන්න ඕන නම් මෙතන ඉන්න වෙලාවෙ ගන්න පුළුවන්. ඒ වගේම පොඩි shops දෙක තුනක් මේ හරිය තියෙනවා. යනවා නම් හැබැයි මම අද එතනට යන්න උවමනාවක් වෙන්නේ නැහැ. හරි මම දැන් මේ යන්නේ චෙකින් කවුන්ටර්ස් පැත්තට. මෙතන සිකියුරිටි චෙකින් එකක් තියෙනවා. මම දැන් ආවිල්ලා ඉන්නේ චෙකින් කවුන්ටර්ස් තියෙන ඒරියා එකට. 36ක් විතර තියෙනවා චෙකින් කවුන්ටර්ස්. මෙතන ඒ වගේම මේ උඩ දාලා තියෙනවා ඩිස්ප්ලේස් වාගේ ප්ලේන් එක චෙකින් වෙනවද, boarding ද, gates open ද, ඒ ටික බලන්න පුළුවන්. ශ්‍රී ලංකන් එකේ චෙකින් කවුන්ටර්ස් තිබුණේ දකුණත පැත්තට වෙන්න. මම හිතන්නේ 6 ඉඳලා 12ට වෙනකන් කවුන්ටර්ස් වල මට චෙකින් වෙන්න පුළුවන්. දැන් යන්නේ චෙකින් වෙන්න. මෙතන තියෙනවා business class, ඊට පස්සේ first class, ශ්‍රී ලංකන්. මම දැන් චෙකින් වෙලා ඉවරයි. මේ ඊළඟට තියෙන්නේ passport controls වලට. passport controls වලට first floor එකට යන්න ඕනේ. මම දැන් යන්නේ first floor එකට. passport controls custom එකේ immigration checking වලට එතනදී වගේ passport එහෙම check කරලා අපි රට යන්න සුදුසු එක්කෙනෙක්ද කියලා බලන වෙලාව. මෙතනදී මම මේ එලිවේටර් එකකින් උඩට ගියාට පස්සේ මේක ඕෆ් කරනවා. මොකද passport controls වල high security zone එකක්. ඒ හරියදී මම මේක වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. passport controls වලින් පස්සේ duty free shops ටික තියෙනවා. ඒ හරියදී ආයෙ මට වීඩියෝ කරන්න පුළුවන්. මේ එලිවේටර් එකේ මේ උඩට ගියාට පස්සේ මට තියෙනවා වම් අත පැත්තට හැරෙන්න. වම් අත පැත්තට හැරුණාට පස්සේ passport controls බලා ගන්න පුළුවන්. right, passport controls ඉවරයි. officially ලංකාවේ පිටත් වෙන්න අවසර ලැබිලා තියෙනවා. දැන් මේ යන්නේ මම duty free shops පැත්තේ ගියා. ඊට පස්සේ පොඩ්ඩක් ඒ ඒරියා එකේ ඇවිදින ගමන් මම දැක්ක ලස්සන තැනක්. අපි යමු පොඩ්ඩක් එතන බලන්න. මේ දෙපැත්තෙම shops තියෙන්නේ. මෙන්න මෙතන ඔයා plane spot කරන්න කැමති කෙනෙක් නම් මෙතන ideal place එකක්. ආගේ gates open වෙනකන් ඉඳලා. ඒකම මේ gates වලට අනිත් පැත්තට යන පැත්ත තියෙන duty free shops. ඊට අමතරව gates වලට යන pathway එක උඩ ගහලා තියෙනවා. අපි පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. plane details data කොහෙද යන්නේ, කොයි වෙලාවටද තියෙන්නේ, plane flight එකේ තත්ත්වය මොකද්ද කියලා. ඔන්න ඉස්සරහෙන් පල්ලෙහාට බැස්සට පස්සේ තමයි අපි යන ප්ලේන් එක UL 306 ප්ලේන් එක තියෙන්නේ. මේ මෙතනත් ගහලා තියෙනවා R1 R2 R3 R4 පල්ලෙහාට අනිත් gates උඩට.
මෙතනින් පල්ලෙහාට ගියට පස්සේ තමයි අපේ ගේට්ස් තියෙන්නේ. මේ පල්ලෙහාට ගිහිල්ලා බලමු. මේ පටිපෙළ දිගේ පල්ලෙහාට යන්න ඕන. ඉස්සර බැරිස්ට් එකක් එන්න තියෙනවා. ඔය තියෙන ගේට්ස් අතර තමයි පල්ලෙහා ෆ්ලෝ එකේදී අපිට බලා ගන්න පුළුවන්. ट्रिप එක කාලක් තිස්සේ ප්ලෑන් කරපු එකක්. සිංගප්පූරුවට මගේ බකට් ලිස්ට් එකේ තියෙන ට්‍රිප් එකක්. දැනට මේ මගේ 4 වෙනි එක. මගේ 10 වෙනි 9 වෙනි ගුවන් ගමන 9 10 ටයිම් එකකට මම කම්ප්ලීට් කරලා බලාගෙන ඉන්නේ. සිංගප්පූරුවට ගිහිල්ලා ඊට විස්තර සිංගප්පූරුව ගැන කතා කරමු. හරි දැන් වෙලාව කීයද? 12ට ළඟයි. පැයක් විතර තියෙනවා ෆ්ලයිට් එකට. ඒකට ඇවිත් මෙතන මාළු ප්ලේස් එකක් හම්බුනා. මෙතන ගේට් R2 to R5 තියෙන තැන බැරිස්ට් එකක් තියෙනවා. මේක හැබැයි බැරිස්ට් එක හැබැයි එතන තියෙනවා චාර්ජින් පොයින්ට් එකක්. ඊට පස්සේ පොඩි ටේබල් එකක් වගේ තියෙනවා. පොඩි කෆේ එකක් වගේ ගත්තා නම් බැරිස්ට් එක ළඟට වෙලා අර ෆෝන් එක වාගේ ටික charge කරගෙන ඉන්න පුළුවන් ආතලෙක. ගොඩක් අය මම පෙන්නන ගොඩක් අය මෙතන charge point එකක් තියෙනවා. බැටරි එකකින් තමයි ෆෝන් charge කරන මෙතන මේ escalators වලින් බහලා ඉන්න තියෙන්නේ. ඒකට ඇවිල්ලා passport controls වලින් ඇවිල්ලා මේ පැත්තට ඇවිල්ලා ඊට පස්සේ upstairs වලට එන්න ඕනේ. upstairs ආවට පස්සේ තමයි මේ ගේට්ස් එකට මම ඉස්සරහ දෙපාරකට අයිනේ මම කලින් අන්න අරගත්තේ අයිනේ මම වාඩි වෙලා හිටියා. ඊට පස්සේ පොඩි බඩගින්නක් ආවා. කන්න කියලා හිතලා එකට ආවට පස්සේ තමයි මම මෙතන ඉඳලා වාඩි වෙන්නේ. කෆේ එකේ පොඩි සම්මාරයක පොයාරගෙන කනකොට තමයි මම දැක්කේ එතන චාර්ජ් පොට් එකක් තියෙනවා. ස්වාගතය. ඒකට පුළුවන් වගේ අයිටම්ස් නෙමෙයි. ඒක තමයි දැන් තත්ත්වය. ෆ්ලයිට් එකට යන්න තව පැයකමාරක් විතර තියෙනවා. කමාරක් close to 2 hours. දැන් බෝඩින් කරන්නේ UL 402 බැංකොක් යන එකක් ශ්‍රී ලංකා ඊට පස්සේ එතිහාඩ් එකක් තියෙනවා බලන්න කවුරුද යන ඒක තමයි හරි හරි UL 306 ගේට් එක ඕපන් කරලා තියෙනවා. දැන් අපිට සිකියුරිටි චෙක්ස් වලට යන්න පුළුවන්. බස් එක තමයි අපිට යන්න තියෙන්නේ. ඔන්න ඒ බස් වල තමයි අපිට යන්න දෙන්නේ. මේ තමයි ඒරියා එක. වේට් කරන කොමන් ඒරියා එක ශ්‍රී ලංකන් ක්‍රූ එක මෙතන කරන්න දේවල් අරේන්ජ් කරගෙන යනවා. මෙතන සිකියුරිටි ඒරියා එකේදී ගොඩක් ස්ට්‍රික්ට්ලි චෙක් කරනවා වගේ සපත්තු බලන්න කියනවා. ඊට
පස්සේ බෙල්ට් එක හැමදේම ගලවන්නේ තමයි චෙක් කරලා ෆයිනල් චෙකින් වෙන පස්සේ අපිට තියෙන්නේ එයාක්‍රාෆ්ට් එකට කෝල් වෙන්න. ඊට පස්සේ අපි එයාක්‍රාෆ්ට් එකේදී බලමු මොනවද කරන්න කියලා. දැන් මේ අපි බස් එකේ නැගලා ප්ලේන් එක ළඟට යන ගමන් ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ ගේට්ස් වලින් ඩිපාචර් වෙන කට්ටිය මේ වගේ බස් වලින් තමයි ගිහින් දාන්නේ. මොකද ෆස්ට් ෆ්ලෝ එකේ ඩිපාචර් වෙන කට්ටියට තමයි ජෙට් බ්‍රිජ් එකේ කෙලින්ම ෆ්ලයිට් එකට යන්න පුළුවන්. ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ කට්ටිය මේ වගේ බස් එකෙන් ටිකක් එහායින් තියෙන ප්ලේන් එකට ගිහිල්ලා බස්සනවා. මේ තියෙන බිස්නස් ක්ලාස් සීට් සෙට් එක මේ ටිකට පිටිපස්සෙන් තමයි ඉකොනොමි ක්ලාස් සීට් සෙට් එක තියෙන්නේ. ඒකේ 18 වෙනි පේජේ තමයි මගේ සීට් එක තිබුණේ. එහෙනම් ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි මේ වීඩියෝ එක මෙච්චර වෙලා බැලුවට. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් ජය වේවා.